මේ ලකුණුත් එක්ක ලබන අවුරුදු වැඩ ටික කොහොම කරගනීද මන්දා? මොකද ආශය අවුලෙන්? අයියෝ මේක නිසාද මේ තාම අවුලෙන් ඉන්නේ? බලන්නකෝ නලින් මේක. බලන්නකෝ නලින් මේ ළමයා මෙච්චර මහන්සියලත් අරගෙන තියෙන ලකුණු. මේක නම් බබාගේ මේ මහන්සිය ප්‍රශ්නයක් නෙවෙයි මට හිතෙන විදිහට. මෙයා ඉගෙන ගන්න වෙන විදිහකට. වෙන විදිහකට කියන්නේ මොකද්ද? හැම ළමයාම ඉගෙන ගන්න එකම විදිහට නෙවෙයිනේ. ඔයාලට මතකද සඳුන්ගේ දුව? මට ගිය සතියේ සඳුන් කතා කරා. එයාගේ දුවටත් ওই ප්‍රශ්නේම ඉස්සර තිබ්බලු. හැබැයි සඳුන් කිව්වා එයාගේ දුව 9 වසරෙන් එයා යුනිස්ටෙම් කොලෙජ් එකට දැම්මා කියලා. යුනිස්ටෙම් කොලෙජ්? ඔව් සඳුන් කිව්වා එයාගේ දුව දැන් සෑහෙන ඉම්ප්‍රූව් වෙලා කියලා. ලස්සන වැඩි කරන් යනවලු. ඒගොල්ලෝ එතන කරන්නේ පියර්සන් පාත් එක කියලා කිව්වා. එතන එක්සෑම් උත් නැහැ. ඉතින් ඒක නිසා කොහොමද ස්ට්‍රෙස් එකකුත් නැහැනේ. වෙන ටියුෂන් වලට දාන්න ඕනේ නැහැ කියලා කිව්වා. ඔයා දන්නවද හොඳම දේ? අවුරුදු 19 වෙනකොට දුවට UK කැම්පස් එකක ඩිග්‍රී ඉවර කරගන්න පුළුවන් කියලා කිව්වා. සඳුන් කිව්වා ඒක එයා දුව වෙනුවෙන් ගත්ත හොඳම තීරණයක් කියලා. එහෙනම් නලින් අපිත් ගිහලා බලමු. Start your degree after grade 8 at Unistem College. No exams, no stress, no tuition.